Hello everyone, welcome back to my YouTube channel. ඔන්න අද ලොග් එකට ටිකක් ස්පෙෂල්. මොකද මේක සාමාන්‍ය යුනිවර්සිටි ඩේ එකක් කියලා හිතුවත් අවසානයේ ටිකක් අන්එක්ස්පෙක්ටඩ් විදියට තමයි ඉවර වෙන්නේ. ඔන්න ඉතින් උදේම ආව මම ලෙක්චර්ස් වලට. අද ලෙක්චර්ස් පටන් ගත්තේ අපිට 8:00ට. Admin knowledge, no? It was started as a mill, no? Paper mill, right? කඩදාසි නිෂ්පාදනාගාරයක් විදිහට පටන් අරගෙන ඊළඟට ඉතින් ඔන්න අපේ උදේවරුවේ ලෙක්චර්ස් ඉවර වෙලා අපි යන්නේ කන්න තමයි. අද ටිකක් මැනේජ්මන්ට් ළමයින්ට ටිකක් ස්පෙෂල් දවසක් වුණා. මොකද අද අපි කලින් ලිව්ව සෙම් එකේ රිසර්ච් අවුට් කරලා තිබ්බේ. කලා කියන්නේ රිසර්ච් එකෙන් මගේ 2යි B4යි. ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ මැනේජ්මන්ට් කැන්ටින් එකේ. අපි දැන් ආවා යාළුවොත් එක්ක දවල්ට කන්න. ඊට පස්සේ අපි දැන් මුලින්ම දවල්ට කාලා ඊළඟට අපි යනවා අද තියෙනවා අපේ යුනිවර්සිටි එකේ රැට පොඩි DJ පාටි එකක්. ඉතින් මේ DJ ඉවෙන්ට් එක ඕගනයිස් කරන්නේ අපි බිස්නස් ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට් එකෙන්. ඉතින් ඒකට පොඩි හෙල්ප් එකක් දෙන්නත් එක්ක අපි සෙට් එක ආවා. දැන් ඩෙකරේෂන් කරන ප්ලේස් එකට මේ වෙද්දිත් ඩෙකරේෂන්ස් වැඩ කරන්නේ මෙන්න මේ විදිහට තමයි. ඔව් ලස්සනට කපන්න පැටිය. ඉතින් අපි කට්ටියත් ඇවිල්ලා ඩෙකරේෂන්ස් වලට පොඩි හෙල්ප් එකක් දුන්නා. ඉතින් මේ වෙද්දිත් වැඩ ගොඩාක් දුරට ඉවර වෙලා තමයි තිබ්බේ. තව ලයිට්ස් දාන්න වගේ පොඩි වැඩ ටිකක් තමයි මේ වෙද්දිත් ඉතිරි වෙලා තිබ්බේ. ඔය දෙන්නත් බලන්න. ඊට පස්සේ අපි හිතුවා හවස ලෙක්චර් එකට යන්න කලින් මොන හරි ජූස් එකක් බීලාම යනවා කියලා. සුගර් ෆ්‍රී එක. යස් දවල්වල සුගර් ෆ්‍රී එක. ඒ වුණාට හැමදාම රයිස් කොත්තු කන්නේ අපි කොත්තු වන්න නැත්තම් බෑ කියනවා. මේකෙන් මම ඉතින් අපි කට්ටිය මෙදාගත්ත එක වර්ගෙන් ෆ්‍රෙෂ් ජූස්. පෑනක්වත් දෙන්න අර මෙහෙම මලක් හොඳයි. ඔයාට එහෙම හිතෙන්න ඕනේ. ඕනේ නෙමෙයි. මං යසුරි බෑ වාගේ කියන. ඔයාට මොකද දෙන්නේ? සලා. මගේ මම කොහොමද ඉන්නේ කියලා. ඒතර ඉන්නේ බිබිලේ කිව්වා. බීමෙක් ගැන අහන්නේ. ඔයා හරනම් දැන් ගෙනත් දෙන්න ඕන මට. බීමෙක් මොකද යසුරි? යසුරි. මොකද? දෙන්න මට ඊළඟට අමාරුවෙන් හරි අහන් ඉන්න කියලා අපි හවස ලෙක්චර් එකටත් ආවා. හයි. යා දන්නවා සීනි. දැන් මොනවද අපි කන්න යන්නේ කවිෂා? අපි අද රොටි ගෙනාවා. ඊට පස්සේ බිස්කට් තියෙනවා. තේ තියෙනවා. දුරවින් සවේ චුට්ටයි. මේ මදිලු මේක. කණ්ඩායි යන්නේ. මදිද? ඉතින් අපි කොච්චර දවල්ට කෑවත් අපිට හවස් වෙනකොට නම් මාරම බඩගින්නක් තමයි එන්නේ. ඉතින් මේ පොඩි බඩගින්නට සුපිරි කෑමක් තමයි මැනේජ්මන්ට් කැන්ටින් එකේ මේ කන රොටියයි ප්ලේන් ටියයි. ඉතින් මෙන්න මේ වෙද්දි වෙලාව හවස 4ට විතර ඇති. ඔන්න දැන් ඉතින් චුට්ට අපේ DJ පාටි එක ස්ටාර්ට් කරන්න තමයි හදන්නේ. මං කලින් කිව්වා වගේ අද තියෙන මේ DJ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තියෙන අපේ බිස්නස් ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට් එකෙන්. ඉතින් අපේ බිස්නස් ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇනුවලි ඕගනයිස් කරන ඉවෙන්ට් එකක් තමයි බිස්නස් ඉකොනොමික්ස් සමිට් එක කියන්නේ. ඉතින් මේ අවුරුද්දේත් අපේ සමිට් එක තියන්න ඕන වැඩ කටයුතු ගොඩක් අපේ ඩිපාර්ට්මන්ට් එකේ ළමයි මේ වෙද්දිත් පටන් අරගෙන තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒ බිස්නස් ඉකොනොමික්ස් සමිට් ඉවෙන්ට් එකට ෆන්ඩ් එක රේස් කිරීමේ අරමුණින් තමයි අපි අද මේ DJ ඉවෙන්ට් එක ඕගනයිස් කරේ. ඉතින් ඔන්න මේ වෙද්දි තමයි කැම්පස් එකේ ළමයි ටික ඇදෙන්නේ අපේ DJ ඉවෙන්ට් එක තියෙන තැනට. ඉතින් අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් ලෑස්ති කරලා තිබ්බා DJ ඉවෙන්ට් එකට එන ළමයිට ලස්සන ෆොටෝ බූත් එකකුත්. ඉතින් ඔයාලට මේ පේන විදිහට කැම්පස් එකේ යාළුවෝ සෙට් ඇවිල්ලා එයාලගේ ෆොටෝස් අරගන්නවා. මේ වෙද්දි ඉතින් DJ ඉවෙන්ට් එක ස්ටාර්ට් කරා විතරයි. ඉතින් කට්ටියම ලැජ්ජයි.
ඩාන්ස් කරන්න මුලින්ම ඇවිල්ලා. ඉතින් ඒක නිසා අපි ඩිපාර්ට්මන්ට් එකෙන් ඩිසයිඩ් කරා මුලින්ම ඇවිල්ලා ඩාන්ස් කරලා පොඩි බැටල් එකක් තියලා බැටල් එකකින් හොඳටම චියර්ස් ගන්න කෙනාට වින් එක දෙන්න. And can all the others cheer for her? Jani හොඳ සපයක් දෙමුද? Nice. Let's go Jani. Come on Jani. Come on, Jaini. Right, for the battle, from this side we have Jani. From the other side, can we have another one? Anit පැත්තෙන් කවුද එවන්නේ? කවුද එවන්නේ? Right, on the Anit පැත්තෙන්, Dihan is going to take part in the battle dance battle. Sorry. So මේ පැත්තෙන් Jani, අර පැත්තෙන් Dihan. අපි බලමු. Jani ද Dihan ද කියලා. And both of you come to the battle stage now. ඉස්සරහම එන එක්කෙනාට 5 marks add වෙනවා. Come on, Jani. Let's go. Attention, small attention. So the one who's getting the highest, who's getting the loudest cheer will win.
යන්නේ තර්ඩ් ඩේ බැච් එකෙන් ඩාන්ස් එක බලන්නයි. දැන් අපි බලමු. අපි ළමයි දාන්න. හයි කියන්න. ඔන්න ඔය වගේ ලස්සන ගෲප් ඩාන්ස් සෝලෝ ඩාන්ස් කීපයකින් පස්සේ අපේ කැම්පස් එකේ ළමයිට ඩාන්ස් කරන්න chance එක හම්බුණා. ඉතින් මේ වෙද්දී නම් කට්ටිය ටිකක් වැඩි වෙලා තමයි හිටියේ. ඉතින් ඔන්න අපි සෙට් එකත් දැන් ඩාන්ස් කරන වැඩේට බැස්සා. ඔන්න ඉතින් ටිකක් රෑ වෙනකොට තමයි කට්ටිය grow up වෙලා එන්නේ. මේ වෙද්දි වන්දාව පිරෙන්නම කට්ටිය ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ යුනිවර්සිටි ඩේ එක එන්ඩ් වෙනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන ලොග් එකකින් හම්බෙනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.